අඟුලිමාල පිරිත. මෙම පිරිත බුදුරජාණන් වහන්සේ විසින් අඟුලිමාල නම් මහරහත් තෙරුන්ට උගන්වා වදාරන ලද්දකි. සත්‍යක්‍රියාවක් වශයෙන් මේ පුරුදු පුහුණු කරන ලද පිරිතක් වශයෙන් මෙන්ම විශේෂයෙන් දරු ප්‍රසූතිය අපහසුව පීඩා විඳින ස්ත්‍රීන්ට පෑන් පිරිත් කොට යටිබඩෙහි ගෑ විගස දරු ප්‍රසූතිය සිදුවන බව ප්‍රකට කාරණයක්. සිව්පා සතුන්ට මෙන්ම සියලුම සත්වයන්ට සිත සැනසෙන මේ අඟුලිමාල පිරිත ඔබ ශ්‍රවණය කළා ආශිර්වාද ලබන්න. සියලුම ඇස්වහ කටවහ දොස් දුරු වීම සඳහා ඒ වගේම සියලු රෝග පීඩා ආදී දුරු වීම සඳහා මේ පිරිත් දේශනාව හැමදෙනාටම උපකාරී වෙනවා. පරිත්තං යං බණං තස්ස නිසින්නත්ථාන දෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්ථිනාගබ්බ බුට්ඨානං යං ච සාදේති තං khane තේරස්සං ගුලිමාලස්ස ලෝකනාතේන බාසිතං කප්පට්ඨායි මහතේජං පරිත්තං තං බණාමහි යතෝහං භගිනි අරියාය ජාත්‍යා ජාතෝ නාභිජානාමි සංචිච්ඡපානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සුත්ථිතේ සුත්ථි ගබ්බස්සාති. මේ අඟුලිමාල පිරිත් දේශනාව ඔබ 7 සැරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තමන් සජ්ජායනය කරලා සියලු දෙනාටම ආශිර්වාදයේ සලසා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ආරක්ෂක අඟුලිමාල පිරිත් දේශනාවේ බලයෙන් ඔබට සිතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක් වේවා කියලා ආශිර්වාද කරනවා.